ගන්න. ඊෂා ඔයත් නිදිය ගන්නකො ගිහිල්ලා. මට තව ලෙවල් එකක් ප්ලේ කරන්න තියෙනවා. මම ඔයා ගිහින් නිදා ගන්න. මම එක ප්ලේ කරලා නිදා ගන්න. නෑ කියපු දේ අහුන්නේ නැද්ද? මේ ළමයා නම් කවුද හැදෙයිද දන්නේ නැහැ. අනේ අම්මා. ඉන්නකො මේක කොහොමද? කියන්නේ අහනවා. කවුද හැදෙයිද ළමයිද දන්නේ නැහැ. ශිහාන් පුතා ඊෂා නැගිටින්න. ශිහාන් පුතා ඔයාද සන්ඩේ ස්කූල් යන්නේ නැද්ද? අද යන්න ඕනේ. මේ බීජ අපිට හොඳ පුරුදු ගන්න කියලා දෙනවා කිව්වා. එහෙමද? Good morning අම්මා. මොනේ යන්න දෙන්නම ලැහැත් වෙන්න. අල්ලයි මාව. ඊෂා අදවත් සන්ඩේ ස්කූල් යන්නේ නැද්ද? මට සන්ඩේ ස්කූල් යන්න බෑ අම්මා. නැගිටින්න. අනේ මන්ද මේ ළමයා නම්. දැන් බලන්න පුතේ ඔයාලගේ දෙමව්පියන්ගේ ළමා කාලේ කොච්චර ලස්සනට වෙල්ෙලිවල දුව පැනමින් ඒගොල්ලෝ හරිම ලස්සනට ගෙව්වා. ඒ වුණාට ඔයාලගේ ළමා කාලේ බලන්න මේ ජංගම දුරකථනය කියන මායя ඔයාලගේ ළමා කාලේ විනාශ කරලා තියෙන්නේ. ජංගම දුරකථනයට ඇබ්බැහි වුණ ළමයි කොච්චරනම් ඉන්නවද? දැන් මේ ඉන්න පොඩි ළමයිට කෑම කන්න පවා ජංගම දුරකථනය අත්‍යවශ්‍ය වෙනවා. ඒකට වැරදි ඔයාලම නෙවෙයි. මේවට දෙමව්පියොත් වග කියන්න ඕනේ. එහෙම නේද? ෂෙහාන් නෝවා මොනවද ඔය දෙන කුඩු ගන්න? නෑ ටීචර් මේ මම කතා කරේ අපේ අක්කත් දැන් ෆෝන් වලට ඇබ්බැහි වෙලා අපිත් එක්කවත් කතා කරන්නේ නෑ. හරි පුතේ ඔය දෙන දැන් ඉඳ ගන්නකෝ. මම පාදට කියන්නම් ඔයාලගේ දෙමව්පියොත් එක්ක කතා කරන්න කියලා. හරි පුතේ දැන් ඔයාලා පල්ලෙට ගිහලා යාත්‍රා කරන්න. මට එන්න කියලා දෙන්නේ. මේ ශිහාන්ගේ දෙමව්පියෝ වෙන්න තිබුණා.
දන්නේ අක්කේ පල්ලෙහාට කවුරු හරි ඇවිල්ලා. අපි යමු පල්ලෙහාට. අනේ පුතේ මට මගේ දරුවෝ 7 දෙනාම සලකන්නේ නැහැ පුතේ. අනේ පුතේ මට ඉන්න තැනක් නැහැ පුතේ. මට හරිම බඩගිනි පුතේ. මගේ ලොකු දුව තමයි පුතේ. මාව මේ පාරට ගෙනත් දැම්මේ. අනේ මට කන්න ටිකක් දෙන්න පුතේ. කින් සිත් වෙයි. මාව බය වෙන්න එපා. මාකට මං කැමරා ගෙනත් දෙන්න. අනේ කින් සිත් වෙන සදාගෝ. අම්මා මට ගෙදර ගිහින් කෑම කපුදින් අරන් යමුද? මම පුතේ දෙන්න කෑම කන්න. මාමා ඉඳ ගන්නකො. මුන්ට පිස්සුද මන් දන්නේ නැහැ. කොහෙන් ආපුවද දන්නේ නැහැ. මේ එක එක හිඟන්න ඕනට කෑම දෙන්න. රොක මං අත මුන් ගැන බලා ගන්න. මල්ලි මේ කවුද? අපි දන්නවද මේ කවුද කියලාවත්? මම තමසිට කියලා දිනව නේද අඳුරන්න නැතුව ගෙවල් දැම්මේ වාත් ගන්න එපා කියලා. අපි දන්නවද මේ හොරෙක් වද්ද කියලා? මේක නෝද? යනවා ඉන්න. යනවා ඉති. ලැජ්ජනත් වැඩ කරන්න එපා මල්ලි. යනවා ඉති. යන්න කියලා කිව්ව නේද මන් දැන්? යනවා. Oh, that's a good strike. Nice pace and swinging it down the ground. Literally flipped back in it for four. හෙලෝ අක්කි. ඔයාලා එනවද කොච්චර හොදද? මේ අක්කි ඔයා එනකොට ඔයාගේ මේකප් සෙට් එක අරන් එනවද? අක්කේ තානියක්ගෙන් හරි කෙවිල්ලෙන් නැද්ද කියලා? එයා එනවා කීවා. මට ඒක සෙල්ලම් කරන්න පුළුවන්. තුව නැන්දිලා එන්නේ කවද්ද? හෙටම මේ. තියනවා ජෙස්පීටයි good night. ඒගොල්ලෝ මෙහෙට ආවම අපි ඒගොල්ලන්ට හොඳට සලකන්න ඕනේ. කන්න බොන්න දෙන්න ඕනේ. අනිදා පුතාගේ බර්ත්ඩේ එකනේ. ඒගොල්ලන්ට අපි මෙහෙට එන්න කිව්වේ නේද? තාත්තේ මාත් ඒකට කැමතියි. හැබැයි මගේ යාළුවන්ට දෙන්න කියන්න ඕනේ. අල්ලයි මගේ නැත්නම්. බලන්නකෝ ශානි මේ ළමයි කරන වැඩ. ගවපත් කරන්න එනවකෝ. මට හරි තිබහයි ඕනෙක් හදන්න එනවද? ෂා අදහස නම් මරු. අම්මා අදාගෙන ඉද්ද දන්නේ. අනේ
අර කියනකොට සකුන්තලා නන්ද කුඩු ටිකස් අරන් යන්නේ. අනේ පොඩි බේබි මම නැන්ද කියලා කතා කරන්න එපා. මට මගේ නම කියලා කතා කරන්න. මම ඔයාලගේ ගෙදර වැඩ කරන කෙනානේ. ලොකු නෝනා මට දොස් කියයි. අපි අපිට වඩා වයසින් වැඩි අයට නම කියලා කතා කරන්න හොඳ නැහැ කියලා අපිට පල්ලියේ පාදි කියලා දීලා තියෙනවා. කොම් මන්නම් බනින්නේ. මං පිටා කියන කතාව ඇත්ත. අනේ මං කොච්චර පින් කරලාද මේ වගේ ගෙදරක වැඩ කරන්න ලබන්නේ. මම හරි උඩට කරපු ගෙදර මට මතක් වෙනකොට මගේ ඇස්වලට කඳුළු වෙනවා. මොකද්ද මේ තමුස කලේ? මාතර ලොකු නැද්ද මගේ බබුල් ගෙදර තියපු පින්නම් සෙට් එක? හිට ගිය මන්දට කෙවින් තානි ඉක්මනට එන්නකෝ. පොඩක් ඉන්නම්මි. ඇන්ඩ්‍රියානන්ගේ මගේ මේකප් බත් එක ගේන්නකෝ. මං එක මල්ලිගේ බෑග් එකටම දාගෙන එන්න. අම්මේ ඔයාලා මට දුන්න ජේසු පිළිවෙතකින් මං එකක් ගත්ත සයන් වලිට දෙන්න. ඒක හොඳයි පුතේ. අපි උඩින්ම අනුට දෙන්න ඕනේ. ඒකනේ කියන්නේ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා. අද තාත්තක් නැහැ. කියන යම්. අම්මා මෙන්න නැන්දලා යනවා. එනවා නමියෝ මේ එනවා. සාරි කවුද බලන්න? මේ අපේ නංගිලාද? එන්න නංගි ඇතුළට. ඉඳන් ඉඳන් එන්නත් ඇත්තේ. මහන්සිත් ඇදිනේ. එන්න නේද? මේ සකුන්තලා නැද්ද? සකුන්තලා මොනලගේ බෑග් ටික ගන්න. ආන්සින්ද දියා ගියා. ඊට විලක්නේ. කෙරේ පුතා. මේක සනාඩු දෙන්න. මේක නම් විදිහට.
මොකද්ද වලින් ඕපන් කරලා බලන්න. මල්ලි ඔයා මොකද 10 20 දාලා ගණන් කරන්නේ? එතකොට මුලින්ම නේද ඕපන් කරන්නේ. 20 කෙලිනාගේ මට පළවෙනි ගිෆ්ට් එක දුන්නේ මම මේක ඕපන් කරලා බලන්න. ලස්සන ජේසි පිළිමයක්. ඔයා කොහෙන්ද මේක ගත්තේ? ඕක මම ගත්තේ නෑ. මගේ අම්මා මට පෙරේද ගෙනල්ලා දුන්නේ. ජේසු පිළිම දෙකක් ගෙනාවා. ඉතින් මම ඒකෙන් එකක් ඔයාට ගෙනල්ලා දුන්නා. අනේ අපේ ළමයි කොච්චර හොඳද? අපේ 15 කට පුතා ෆෝන් වලට ඇප් දෙහිලා තාම හොස්පිටල් මේ අපි උඩට යන්න. අක්කගේ ඉතින් ඕපන් කරලා බලන්න. තවලේ. යන්න. මල්ලිට මොකටද මේකප් අඩු? මට හොඳට මේකප් කරන්න පුළුවන්. බ්‍රයිඩල් අන්දර තරගයක මම තමයි ෆස්ට් ප්‍රයිස් ගත්තේ. මල්ලි කාගෙන්ද මේකප් කරලා පුරුදුනේ? මම නම් මේකප් කරේ තනියම. අක්කව තමයි මොඩල්ට ගත්තේ. අනේ නන්දි මට කියලා දෙන්න ඕනේ මේකක් කරන්න. මම කියලා දෙන්න. හා මං ආසේ මගේ අක්කා ලස්සනට ඉන්නවා. ඒක නෙමෙයි කොයි ඉෂක්කා? එයා දැන් හැම වෙලේම ෆෝන් එකේ. අපිත් එක්ක හොදට කතා කරන්නේවත් නැහැ. එහෙමද? මල්ලි ඔව්. මේක කොහෙද ගන්නේ? ඒක ගන්න අයිඩෝස්. හරි වැඩේනේ වෙලා තියෙන නංගි. මම මේක ඔයාලට කියන්නේ කොහොමද කියලා හිතා ගන්න ඕනේ. මොකක්දයි වෙලා තියෙන්නේ? අපේ ලොකු දුව ඊෂා ෆෝන් එකට ඇබ්බැහි වෙලා. කොයි වෙලාවෙ වැළුවත් ෆෝන් එකේ. අපි කියන කිසි දෙයක් අහන්නේ. හරියට මොනවද? දැන් අපි මොකද කරන්නේ මේකට අයියේ? ඒක තමයි මම කල්පනා කරේ. මම පල්ලියේ පාදටත් කීවා. පාද කිව්වා අන්නර තැනක් තියනවා කියලා පොඩ්ඩක් ගිහිල්ලා එතෙන්වත් ළමයව පෙන්නන්න කියලා. දැන් අපි කොහොමද දුව එතෙන් එක්කගෙන යන්නේ? ඒක තමයි මම කල්පනා කරේ. අපි බලමු මොකක් හරි කියලා බොරුවක් කියලා කියලා දුව එක්ක යමු එතෙන්ට. වෙන කරන්න දෙන්නේ. Happy birthday පුතා.
පුතේ ඔයාලා මතක නැද්ද අර මගේ නැවතුන අම්මයි නංගි. මේක මේ ආච්චිට සනීප නැහැ කියලා. මම හිතනවා දවස් දෙක තුනකට එන එකක් නෑ මේ පැත්තේ. යන් අර අරහෙට යන්කෝ. බෑ යන්. මේ උඩ ගාඩන් එකේ නේද? පේන්නේ නැද්ද ඔයාලට? උඩ ගාඩන් එකද දාන්නේ? අර තියෙන්නේ අර. මෙහෙන් යන් අර ගස් කොහොම තියෙන්නේ? ඉතින් යන්න බලන්න. ගාඩන් එක ලිෆ්ට් පුතා ඔය මොකද කරන්නේ? පුතා නවත්තන්න. හරි ඉන්න හරි. පොඩකින්. එපා මේක නවත්තන්න. පුතා එන්න කියන්න. හයිදලා. ඔහොම ඉන්න මම බෙඩ් එකේ ඉන්නකෝ ඔහොම ඉන්න. තාත්තගේ ගාඩන් එක නෙමෙයි. හරි ළමයි යන්ක මෙතනින් ඇතුළට පොඩ්ඩක්. ඒකට ගාඩන් එකක් තියෙනවනේ. ඔව් ඔතන දොරේ යන්න ඕනේ ඇතුළට. අපි අර මැක්සිමස් ප්‍රනාන්දු පියතුමාගේ පණිවිඩයකට ආවේ. එන්න පැතුලට එහෙනම්. අනේ මල්ලි තාත්තට කියන්නකෝ මම මේ තියලා යන්න එපා කියලා. අනේ නැන්දේ මම මේ තියලා අනේ තාත්තේ මම මේ තියලා යන්න එපා මට සමාව වෙන්න. අනේ මම මේ තියලා යන්න එපා අනේ නැන්දේ. කියන්නේ නැහැ මෙහෙ කියන්නේ නැහැ පුතේ ඔය. ඔය තින්නු. අනේ තාත්තේ මම මේ දාලා යන්න එපා තාත්තේ මට සමාව වෙන්න. මං ආයේ මේක වෙලිදි කරන්නේ. දාලා යන්න අඬන්න. අනේ මම මේ දාලා යන්න එපා තාත්තේ. ඔයාගේ හොඳට නේ එක්කාවේ පුතේ අඬන්න නැතුව ඉන්නකෝ. මගේ අම්මට තාත්තට දුෂ්ටකම් කරා. මම හිතයි මට දුෂ්ටකම් කරා. මගේ යාළුවන්ට, මගේ නෑදෑයන්ට හැමෝටම මම දුෂ්ටකම් කරා. මම කරපු හැමදේම වැරදි. මම දන්නවා මේ වැරදි මට අය හරි ගස්සන්න බෑ කියලා. ඊට පස්සෙත් මම මේ වැරදි නොකර ඉන්න තීරණය කරනවා. මට සමාව දෙන්න ජේසුනි. මම ආයෙ මේ වගේ කවදාවත් වැරදි කරන්නේ නෑ. මම පොරොන්දු වෙනවා.